1979ට පෙර ඉරානය සහ ඊශ්‍රායලය අතර නිහඬ නමුත් මිත්‍රශීලී සම්බන්ධතාවයක් පැවතුණි. ඉරානය පාලනය කළේ රට නවීකරණය කිරීමට අවශ්‍ය වූ සහ ඊශ්‍රායලය ඇතුළු බටහිර රටවල් සමග හොඳ සම්බන්ධතාවයක් පවත්වන ලද රජෙකු වූ ෂා විසිනි. ඉරානය ඊශ්‍රායලයට ඉන්ධන අලෙවි කළ අතර ඊශ්‍රායලය ඉරානයට හමුදා උපකරණ සහ තාක්ෂණයෙන් උදව් කළා. 1979 දී ඉරාන විප්ලවය සිදු වූ විට සියල්ල වෙනස් විය. ෂා බලයෙන් පහ කරන ලද අතර නව ආගමික නායකයෙකු වන අයතොල්ලා කොමේනි බලයට පත් විය. ඔහු ඉරානය ඉස්ලාමීය ජනරාජ්‍යයක් බවට පත් කළ අතර එහි විදේශ ප්‍රතිපත්තිය සම්පූර්ණ වෙනස් කළේය. කොමේනි එක්සත් ජනපදයේ සහ ඊශ්‍රායලය යන රටවල් දෙකේම දැඩි ලෙස අකමැති විය. ඔහු ඊශ්‍රායලය කුඩා සාතාන් ලෙසත් එක්සත් ජනපදය මහා සාතාන් ලෙසත් හැඳින්විය. ඊශ්‍රායලයට පැවැත්මට අයිතියක් නොමැති බවත් එය පලස්තීන රාජ්‍යයක් සමග ප්‍රතිස්ථාපනය කළ යුතු බවත් ඔහු විශ්වාස කළේය. ඉරානය ඉක්මනින් ඊශ්‍රායලය සමග ඇති සියලු සම්බන්ධතා කපා හැර ටෙහෙරානයේ පිහිටි එහි තානාපති කාර්යාලය පලස්තීන රාජ්‍යයක් සඳහා සටන් කරන පලස්තීන විමුක්ති සංවිධානයට ලබා දුන්නේය. එතැන් සිට ඉරානය මැද පෙරදිග ඊශ්‍රායලයේ ප්‍රබලම සතුරෙකු බවට පත්ව ඇත. ඉරානය ලෙබනනයේ හිස්බුල්ලා සහ ගාසා තීරයේ හමාස් වැනි කණ්ඩායම් වලට සහාය දක්වයි. මේ දෙකම ඊශ්‍රායලයට විරුද්ධයි. මෙම කණ්ඩායම් බොහෝ වාරයක් ඊශ්‍රායලයට පහර දී ඇති අතර ඉරානය ඔවුන්ට මුදල්, ආයුධ සහ පුහුණුව ලබා දෙයි. මෙය කලාපය තුළ ඉරානයේ බලපෑම ගැන ඊශ්‍රායලයේ බොහෝවින් කනස්සල්ලට පත්ව ඇත. තවත් විශාල ගැටලුවක් වන්නේ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනයි. 2000 වර්ෂයේදී ඉරානය සාමකාමී බලශක්තිය සඳහා යයි පවසන න්‍යෂ්ටික තාක්ෂණය සංවර්ධනය කිරීමට පටන් ගත්තේය. නමුත් ඉරානය න්‍යෂ්ටික අවිතැනීමට කැමති බවට ඊශ්‍රායලය බිය විය. න්‍යෂ්ටිකව සන්නද්ධ ඉරානයක් ඊශ්‍රායලයට බරපතල තර්ජනයක් වනු ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන මන්දගාමී කිරීම සඳහා ඊශ්‍රායලය රහසිගත මෙහෙයුම් සිදු කර ඇත. මේවාට සයිබර් ප්‍රහාර සහ ඉරාන විද්‍යාඥයින් ඝාතනය කිරීම පවා ඇතුළත් වේ. රටවල් දෙකම කිසිවිටක ඍජුවම සම්පූර්ණ යුද්ධයක් කර නැත. නමුත් ඔවුන් බොහෝ විට වෙනත් කණ්ඩායම් හරහා හෝ රහසිගත මෙහෙයුම් වලදී ගැටේ. උදාහරණයක් ලෙස සිරියාවේදී ඊශ්‍රායලය සිරියානු රජයට සහාය දක්වන ඉරාන හමුදාවන්ට පහර දී ඇත. මෙම ගැටුම මැද පෙරදිග විශාල බල අර්ගලයක කොටසකි. ඉරානයට අවශ්‍ය වන්නේ තම ඉස්ලාමීය අදහස් සමග කලාපය මෙහෙයවීමටය. එක්සත් ජනපදය ඊශ්‍රායලය සහ සෞදි අරාබිය වැනි සුන්නි අරාබි රටවල බලපෑමට අභියෝග කිරීමටය. ඉරානය තම බලය පැතිරීම සහ එහි දේශ සීමාවලට ඕනවට වඩා සමීප වීම වැළැක්වීමට ඊශ්‍රායලයට අවශ්‍ය වේ. කෙටියෙන් කියවොත් ඉරාන ඊශ්‍රායල ගැටුම ආරම්භ වූයේ 1979 ඉරාන විප්ලවයෙන් පසුවය. ආගමික හා දේශපාලන හේතුන් මත ඉරානය ඊශ්‍රායලයට එරෙහිව හැරුණු විට එතැන් සිට රටවල් දෙක දැඩි සතුරන් වී ඇති අතර වචන, ආයුධ සහ වෙනත් කණ්ඩායම් හරහා සටන් කරයි. ගැටුම අදටත් පවතින අතර මෙය මුළු කලාපයටම දැඩි ලෙස බලපායි.